හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න යනුනේ අද කතා කරන්න යනවා Quen AI එක ගැන. Quen AI කියන්නේ යනුනේ ChatGPT වගේම ප්ලැට්ෆෝම් එකක්. හැබැයි ChatGPT වල AI art generation තියෙන්නේ GPT-4. GPT-4 එක අපිට කරන්න නම් සල්ලි දීලා ගන්න ඕනේ. සබ්මිෂන් ප්ලෑන් එකක් යටතේ. නමුත් ඔයාලට ChatGPT-4 වල තියෙන හැම රිසෝසස් එකක්ම මේ Quen AI එකේ ඔයාලට හම්බ වෙනවා. ඉතින් අරනේ මේ Quen AI එකට මේකට එන්න ඕන link එක ඔයාලට Google එකේ search කරලා එන්න පුළුවන්. Quen කියලා search කරලා නැත්නම් ඔයාලට එන්න පුළුවන් Telegram channel එකේ link එක. හරි. Telegram channel එකේ pin කරලා දෙනවා මේ වීඩියෝ එකේ title එකට අදාළව link එක. ඒ link එකෙන් එන්න පුළුවන්. එවිල්ලා නැත්නම් sign up form එක fill කරලා sign up button එක fill කරලා ඊට පස්සේ ඔයාගේ name එක, email එක, password එක, ආයේ password එක දෙන්න. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක ඉස්සර මේ ලකුණ තියෙනවා. ඒතකොට පාස්වර්ඩ් එක ඔයාලට බලන්න පුළුවන්. මම දැනට පාස්වර්ඩ් එක ගන්නවා. හරි. මෙයාගේ පාස්වර්ඩ් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ පාස්වර්ඩ් එක මෙතෙන්ට දාන්න. ඒක හරි. ඔය විදිහට කරන්න තියෙන්නේ. දැන් මම මෙතෙන්ට මේ පාස්වර්ඩ් යූස් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන I agree button එක ටික් කරලා create account දෙන්න. හරි. එහෙම නැත්නම් අරුණ මෙතන Google account එක අරන් sign up වෙන්න පුළුවන්. ඒක easy. ඒක sign up වෙන්න මේක click කරලා ඔයාගේ Google account එක select කරන්න. ඒ select කරලා login වෙන්න. හරි අරුණ. මේ තියෙන්නේ එහෙම generate කරපු art. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ high quality image එක generate කරන්න පුළුවන්. ඒ generate කරන්න කොහොමද කියලා අපි කතා කරමු. දැනට මේ art work ටික බලන්න. එතකොට ඔයාට idea එකක් ගන්න පුළුවන්. මේ වගේ high quality art එක generate කරගන්න පුළුවන්. මේ පේනවනේ art එකේ quality එක. ප්‍රිම quality එක maintain කරනවා මේ web එක. ඉතින් ලොකු traffic එකක් මේ දවස්වල එන්න ගත්තා. අලුතෙන් release උනේ. ඉතින් ඔය වගේ art work තියෙනවා. හරි. මේ වගේ prompt එකක් generate කරගන්න යරුනේ ඔයාලා ChatGPT එකට ගිහිල්ලා මම ChatGPT මේ වෙලාව select කරන්නේ මම ChatGPT එකේ දැන් ගොඩ කාලයක් වැඩ කරා. ඉතින් මම ඊට කලින් වීඩියෝ එකේ කිව්වා ChatGPT වල තියෙන දුර්වලකම්. හරි. මේ ChatGPT මේ bot ඕන එකක් ඔයාලා මේ prompt එක generate කරගන්න ඔයා යොදා ගන්න. ඔයා translate එකට Google එකේ ගිහිල්ලා ඉතින් මේ වගේ prompt එකක් දෙන්න. ඉතින් මම මේ වගේ prompt එකක් ලබා දෙනවා. generate a hybrid image please prompt කියලා. ඒ කියන්නේ hybrid image එක generate කරන්න අවශ්‍ය prompt එක ලබා දෙන්න කියලා. එතකොට එයා මේ වගේ prompt එකක් ලබා දෙනවා. මේ වගේ prompt එකක් ලබා දෙන්න. එතකොට එයා වගේ prompt ගොඩක් දීලා දෙනවා. ඉතින් මම මේ වගේ art එකක් ලබා දෙන මම එයාව maintain කරනවා. ඉතින් ඔයාලට පුළුවන් විදිහට ඔයාලා ChatGPT මේක translate එක යොදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. අපි දැනට art කීපයක් generate කරලා බලමු. මම මෙතන more one කියලා දෙනවා. එතකොට ඒ වගේ art එකක් generate කරන්න ඕන නම් ඒකට අවශ්‍ය prompt එක මෙයා ලියලා දෙනවා. හරි. ඔයාලට තියෙන්නේ මේ prompt එක මේ විදිහටම copy කරගෙන එයා ලියලා දීලා ඉවර වෙනකම් ඉන්න යාළුවනේ. හරි. මම මේ විදිහට මේ කැලේ copy කරගෙන මම මේකට ඇවිල්ලා මෙතන මතක තියාගන්න මේකට login වුණාට පස්සේ මෙතන මේ වගේ ටැබ් එකක් එනවා. මෙතන ඔයාගේ image generation කියන තැනට ටික් එක දාගන්න. මම මේව මෙතන image generation කියන තැනට මේ image එකක් තියෙන icon එක උඩ ටික් එක දාලා මෙතන trace එකකට 11 trace එක දීලා තියෙනවා. ඔයාට කැමති එකක් දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ prompt එක ලබා දෙන්න.
ප්‍රොම්ප්ට් එක ලබා දීලා ජෙනරේට් කරන්න. එතකොට එයා පොඩි වෙලාවක් ගන්නවා. එතකන් අපි තව ප්‍රොම්ප්ට් එකක් මෙයාට කියලා ලියාගමු. හරි. දැන් අපේ වැඩ දෙකක් මෙමින් තියෙන්නේ. හරි. දැන් ඔයාලට පේනවා ඇති එයා ලස්සන ඉමේජ් ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් බලන්න මේ ඉමේජ් එක ලස්සනයි, high quality. ඉතින් මේ AI එක ඔයාලට free use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ. ඉතින් මම තව මේ ඉමේජ් ජෙනරේට් කරන්න අවශ්‍ය prompt එකක් අපි ලියාගත්තනේ. ඒ prompt එක මේ විදිහට copy කරගෙන ඇවිල්ලා මම මෙතෙන්ට paste කරනවා. මතක තියාගන්න මෙතන image generation කියන තැනට ටික් එක දාගෙන ඉන්න ඕනේ. ටික් කියන්නේ ඔයා ඒක select කරගෙන ඉන්න ඕනේ. මේක generate කරන්න. එතකොට තමයි එයා generate කරන්නේ. හරි. ඔයාට මාපේවා ඊට කලින් මගේ වීඩියෝ එක බලුවා නම් ඔයාට තේරෙන්නේ නැති මේ product information technology නැත්තම් product එකේ link එක ලබා දුන්නාට පස්සේ මේ විදිහට ලියනවානේ. මේ වැඩේ ගොඩක් දුරට සාර්ථකයි යාළුවනේ. නමුත් මේ ලියන දේවල් ඔයත් තුන් පාරක්වත් බලන්න. මොකද මේවා වැරදි දේවල් ලියන්න ඉඩ තියෙනවා. මෙයාලා එකක් මෙයාලා යටින් කියලා තියෙනවා. AI generated content may not be accurate කියලා. ඒ කියන්නේ 100% නිවැරදි තොරතුරු එයාලා ලියන්නේ නැහැ. මෙතනක් කියනවා ChatGPT can make mistake checking important info කියලා කියනවා. නිසා හොඳට බලන්න. මෙන්න යාළුවනේ අපිට ජෙනරේට් කර දුන්න ආර්ට් එක ලස්සනයි නේද? මේ වගේ high quality image ජෙනරේට් කරගන්න පුළුවන් මේකත්. ඉතින් ඔයාගත්ත වැඩේ අනිවාර්යෙන් යටින් කමෙන්ට් ගන්න. මගේ වීඩියෝ එකේ හැදෙන්න ඕන දේවල් වැරදිලා තියෙන දේවල් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දීලා කියන්න. මොකද මං ඊළඟ next වීඩියෝ එක වෙනකොට ඒවා හදාගෙන ඉස්සරහට යනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. තදත් සාදරයෙන් පිළිගත්තා. ඔයාලව හැමෝටම සුබ දවසක්.